අයිබෝවන් සුබ දවසක් හැමෝටම. ඉතින් අද 2026 මැයි මාසේ 22 ලංකාවට මුදල් යවනවා නම් කොහොමද අද දවසේදී මිල ගණන් වෙනස් වෙන්නේ? ඉතින් කවුරු හරි සල්ලි යවන්න හිතාගෙන හිටියා නම් වැඩි රේට් එකකට ඉතින් ඒ අයගේ සීනේ නම් ටිකක් බොඳ වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මැද පේදික රටවල් වල මුදල් වටිනාකම් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් එක මිල අඩු වෙලා තියෙනවා. ඉතින් ඩොලර් එක මිල අඩු වෙනවා කියන්නේ ඇත්තටම ලංකාවට හොඳයි. හැබැයි ඩොලර් එකේ මිල වැඩි වෙනකොටම ලංකාවේ වැඩි වුණ දේවල් වල මිලත් මේ විදිහටම අඩු වෙනවා නම් ඇත්තට ඒක ජනතාවට හොඳ දෙයක්. ඉතින් ඩොලර් එක ගණන් මිල අද රුපියල් 329යි 7.10ක් හැටියට තමයි සටහන් වෙන්නේ. විකුණුම් මිල රුපියල් 339යි 7.10යි. ඒ වගේම අද ඩොලරයකට අන්තර්ජාලයේ සටහන් මිල 334යි 7.16ක් හැටියට සටහන් වෙනවා. මැදපෙදික රටවල් වල මුදල් වටිනාකම් අඩු වෙනවා. කටාර් වල රුපියල් 90යි 782ක්, ඕමාන් වල රුපියල් 853ක්, ඒ වගේම ඩුබායි වල රුපියල් 90ක්, ඒ වගේම සෞදි වල රුපියල් 88යි 716ක්, බහරේන් වල රුපියල් 868යි 770ක මිලක් තමයි අද ඩිනාර් එකට ගෙවන්නේ. ඉතින් ජෝර්දාන් වලත් අද ඩිනාර් එකට රුපියල් 466යි 732ක මිලක් ගෙවනවා කියලා තමයි කියන්නේ. ඉතින් කුවේට් වල රුපියල් 1054යි 796 සිට ඉහළට සටහන් වෙනකොට අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 1070යි 715ක් හැටියට සටහන් වෙනවා. ඉතින් සයිප්‍රස් යුරෝ එකක් නම් රුපියල් 387යි 794ක් වගේම සිංගප්පූරු ඩොලර් එකක් 258යි 733ක් හැටියට සටහන් වෙනවා. මැලේසියා රින්ගිට් එක රුපියල් 83යි 732යි, රුමේනියා ලිව් එක රුපියල් 72යි 796යි, ඊස්ටර්න් සර්කල් එක රුපියල් 114යි 724ක් වෙනකොට ජපාන් යෙන් එකත් රුපියල් 2යි 710ක් හැටියට තමයි සටහන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේදී මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් කුවේට් රටට මේ වෙනකොට කාලගුණය නම් දැඩි හිරු රශ්මියක් පතිත වෙලා තියෙනවා. ඉතින් දැන් ගොඩක් තැන්වලදී ගොඩක් වෙලාවල් වලට වීඩියෝ කරන ලොකේෂන් එක මාරු කරන්න වෙනවා. එතකොට දැන් අර හැමදාම මිල ගණන් කියනකොට රටවල් වල මිල ගණන් කියනකොට සමහරක් දේවල් මාරු කරනවා. ඉතින් ඒ හින්දා ගොඩක් අවස්ථාවල වලදී මිල ගණන් කියනකොට ඒ වගේ දේවල් මාරු කරලා තමයි කියන්නේ. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ රට කියනකොට ඒ රටේ තියෙන මුදල් වටිනාකම් මොනවද කියලා ඔයගොල්ලෝ දැනුවත් වෙන්න. ඉතින් මේ මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ මිල ගණන් අන්තර්ජාලයේ සටහන් මිල කියලා ඒකත් අනිවාර්යෙන් දැනුවත් වෙන්න. ඉතින් ඔයා බැංකුවට ගියාට පස්සේ සමහරක් විට ඔයාට මේ මිලම බැංකුවෙන් ගෙවන්න නැති වෙයි. මීට වැඩිය සුළු වෙනස්කමක් එක තමයි මුදල් වටිනාකම් ගෙවන්නේ. ඉතින් ඒකත් අනිවාර්යෙන් දැනුවත් වෙන්න. ඒ වගේ තමයි ගෙවල් වල වැඩ කරන මාමලා බාබලා තමන්ගේ ෆෝන් එකෙන් මුදල් ලංකාවට යවනකොට ඒ රේට් එකත් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒක නම් අනිවාර්යෙන් දැනුවත් වෙන්න. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරේ නැත්නම් subscribe කරලා තියාගන්න. හරිසෙමින් ඉන්න එහෙනම්. දුස්සර්ණයි.